ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ උණුසුම් තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින අතර සිවුවන දිනටත් විරෝධතා පැවැත්වෙනවා. සංක්‍රමණිකයන් සොයා කරන ලද වැටලීම් වලට එරෙහිව විරෝධතා මැඩපැවැත්වීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ආරක්ෂක බටීන් 2000ක් යොදවා තිබෙනවා. ඒ අනුව මේ වන විට ආරක්ෂක බටීන් 4000ක් සේවයට යොදවා තිබෙනවා. මීට අමතරව ලොස් ඇන්ජලිස් ප්‍රදේශය ආශ්‍රිතව මැරීන් භටයන් 700 දෙනෙකු ස්ථානගත කරමින් සිටින බවද පෙන්ටගනය තහවුරු කරනවා. ආගමන නීති බලාත්මක කිරීමේ නිලධාරීන් නගරේ පුරා වැටලීම් සිදු කරමින් සිටින බව අනාවරණය වීමෙන් පසුගිය සිකුරාදා ලොස් ඇන්ජලිස් නගරයේ විරෝධතා ආරම්භ වුණා. මේ අතර සංක්‍රමණික විරෝධතා පාලනය කිරීමට ජාතික ආරක්ෂක බටීන් නිදවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට නඩු පවරන බවට කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා පවසනවා. ලොස් ඇන්ජලිස් නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික ආරක්ෂක බටීන් නිදවීම සම්බන්ධයෙනුයි මේ තීරණය ඔහු ගෙන තිබෙන්නේ. කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් ඊට දැඩි විරෝධය පළ කරමින් මේ නඩු පැවරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර විරෝධතා අතරතුර වාහන ගිනි තැබීම මෙන්ම කොල්ල කැම්ප් කිහිපයක්ද වාර්තා වෙනවා. ඒ වගේම මාධ්‍යවේදිනියකට රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල වී තුවාල ලැබූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ජාතික ආරක්ෂක ඒකක විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් පවා භාවිත කර තිබෙනවා. නගරයේ ප්‍රධාන අධිවේගී මාර්ගය වන 101 මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධතාවල නිරත වන අතර ඔවුන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අංශය දැඩි පරිශ්‍රමයක් දරනවා.